හරි. දැන් මෙතන තව කියන්නේ. ඉවරාගෙන ඉන්න ඕනේ. හරි. මේ දැන් බ්ලඩ් කිව්වම බ්ලඩ් කොහෙද හැදෙන්නේ? බ්ලඩ් වලට මොකද වෙන්නේ? නේද? ඔය ප්‍රශ්න තියෙනවනේ. හරි. බ්ලඩ් දෙන්නේ කොහෙද? බ්ලඩ් දෙන්නේ මැරබෝන් වල. කොහෙද? මැරබෝන්. මැරබෝන් කියලා කියන්නේ අහලා තියෙනවා ඇට මිදුළු කියලා අහලා තියෙනවා. වස්තු ඇට මිදුළු කියලා අපි අහලා තියෙනවා. අහලා. එක් කොහෙද මැරබෝන්ස් තියෙන්නේ? බෝන් කියන්නේ තේරෙනවද? බෝන්ස් කියන්නේ අත. අස්ති. අස්ති. මැරබෝන් කියන්නේ අස්ති අතර මැද තමයි ඔය මැරබෝන් කියන જાති තියෙන්නේ. හරි සරලව කිව්වොත් ලොකු විද්‍යාත්මක පොඩි දේවල් කිව්වොත් මොනවද වැද? හරි බයෝ කරද්දී ලොකු ටිකක් වන්න ඕනේ. හරි මැරබෝන්ස් උදා. සාමාන්‍යයෙන් බ්ලඩ් එක ලයිෆ් ටයිම් එක 120 days. දවස් 120ක්. දවස් 120න් 120 මොකක් වෙනවද බ්ලඩ් එක? ඔව්. එයා ඩෙත් වෙනවා ආයෙ බෝන්. ඩෙත් වෙනවා බෝන්. හැදෙනවා මැරෙනවා හැදෙනවා මැරෙනවා. මැරබෝන් හැදෙන්නේ කොහෙද ඒකට? මේ මැරබෝන් තමයි ඒකට බ්ලඩ් හැදෙන්නේ. හරිද? ඒතර කොහෙද මෙයා මේ ඩෙත් වෙන්නේ කිල් වෙලා යන්නේ මැරලා යන්නේ කොහෙද? ඩෙත් වෙන්නේ. මැරෙන්නේ කොහොමද? තමයි. ලිවර් එක දන්නවනේ අක්මා. අක්මා වෙලා ගොඩක් වෙලාවට බ්ලඩ් එක එයාගේ ලයිෆ් ටයිම් එක ගිහුවට පස්සේ මැරෙලා ඉන්නේ. තේරෙනවද? හරි? ඔය බ්ලඩ් එකට පුළුවන් ළමයි හරිද? මේන් ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න ගමන් මේන් එයා ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ්. මේ දෙක තමයි එයා ඉන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. කියන්නේ එහෙන මෙට අරන් ඉන්නේ. දැන් අපි හුස්ම ගන්න බ්ලඩ් එකයි හුස්ම ගන්න ඔක්සිජන් එකයි පිට කරන එක්සිලින් කරන කාබන් ඩයොක්සයිඩ් එකයි බ්ලඩ් එකෙන් තමයි යා එහෙට මෙට අරන් ගිහිල්ලා මාරු වෙන්නේ. තේරුණාද? හරි? ඊට අමතරව මතක තියාගන්න මෙන්න තව කාබන් මොනොක්සයිඩ්. අපරනේ මෙයා අපි මික්ස්චර්ස් පාඩමේ කතා කරා. කාබන් මොනොක්සයිඩ් ට්‍රාන්ස්පෝර්ට් කරනවා. හරි? පොඩි කතාවක් කියන්න ඕක. ඔයාලා දන්නවා මේ ග්‍රේඩ් 8 වල කතා කරා අපි මේ බර්නින් ගැන. කම්ප්ලීට් බර්නින්, ඉන්කම්ප්ලීට් බර්නින් කියලා කතා කරානේ. මතකයි නේද? කියන්නේ පූර්ණ දහනේ අර්ධ දහනේ කියලා සිංහලෙන් කතා කරොත් ඒක කම්ප්ලීට් බර්නින් වලට කතා කරා. බර්න් එකේදී අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඔක්සිජන් එක තමයි එයා මොකක් වෙන්නේද? බර්න් වෙන්නේ. ඉනි බර්න් වෙන්නේ. තේරෙනවද? ෂුවර්? මතකයි නේද මේක? මතක් වෙනවා. ඕනම කාබන් එක ගොඩක් හරි කාබන් ඕනම කාබන් එක ඔක්සිජන් එක්ක බර්න් කරපුවාම පිට වෙන්නේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. හරි තේරෙනවද? ඒ මොකද? කම්ප්ලීට් බර්නින්. මොකද? කම්ප්ලීට් බර්නින්. මතක තියාගන්න. මෙයා ඉන්කම්ප්ලීට් බර්නින් එක කරනවා. හරිද? ඉන්කම්ප්ලීට් බර්නින් කරනවා. මෙයා පිට කරන්නේ මොකද? කාබන් මොනොක්සයිඩ්. හරි? කාබන් මොනොක්සයිඩ්. හරි? පොඩි කතාවක් කියන්න. මට මතකයි පොඩි කතාවක්. ඔය ඉන්දියාවේ මට මතක නැහැ ප්‍රාන්තේ 1990 ගණන් වල. හරි? හරි 94 95 වගේ වගේ මතකව. ඉතල අවුරුදු කාලෙදී මේ එකපාරට මේ ඇක්සිඩන්ට් වෙච්ච පර්සන් කෙනෙක් මිනිහෙක් ගෙනාවා හොස්පිටල් ඇඩ්මිට් කරා. හරි? හොස්පිටල් ඇඩ්මිට් කරලා ගෙනාවා. ගෙනාවට පස්සේ ඒ සාමාන්‍ය ડોක්ටර්ස්ලා යාව يعني ඉස්සලා අපි බලනවානේ බාහිරින් ළමයින්ට මොකක් ඩැමේජ් එකක් වෙලා තියෙනවා බලනවානේ තුවාල වෙලා තියෙනවද බලනවා. බැලුවාම සාමාන්‍යයෙන් අර ඒ කිසිම අස්ථි විදීමක් කැඩීමක් තුවාල කිසිම එකක් නැහැ. හරි? ඒක කතාව. හැබැයි අර අපි සාමාන්‍යයෙන් අර නැගිටන්නේ මුලවල අර නිින්ද කියනවා වගේ නිින්ද කියන නැගිට නිින්ද නැගිටින්නෙත් නැහැ. හරි? ඔයාලා ලෙඩක් ටිකක් කොමා කියලා දාන්න. කොමාටත් ඉන්න කියලා අහලා තියෙනවා නේද? ආලා. කියන්නේ මැරලා නැහැ. දීර්ඝ කාල නිින්දක ඉන්නේ. හරිද? හොස්පිටල් එකේ ඉන්නවා නේද? හරි? දීර්ඝ කාල ලෙඩ ඉන්නේ. ඔයාලා මතකද දන්නේ ඔයාලා මතකද? ජැක්සන් ඇන්තනි මතකද මේ මිනිස්සු මැරෙන්නේ නැතුව හොස්පිටල් එකේ තියාගෙන හිටියක් කොමාටත් එකේ මතකද? කියන්නේ මැරලා නැහැ. ඉන්නවා කිසි දෙයක් මතක නැහැ මොකද? කියන්නේ ඇස්සරින්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ මොකුත් නැහැ ඉතින් ICU බෙඩ් එකේ ඔක්සිජන් බට ගාලා කන්න බොන්න පස්සේ බට දාලා ඔක්කොම කරලා දෙන්න. හරි එයා වෙන කතාවක්. එයා ඇක්සිඩන්ට්
අංගර කතාවකින් ඇක්සිඩන්ට් කේස්. හරි. ඊපස්සේ ડોක්ටර්ස් වල මොකද මේ කේස් එක කියන්නේ? මොනේ මැරලාද නැහැ. හරිද? තේරුණාද? සමහරවිට නැගිටින්නේ නැහැ. ඊට පස්සේ ඔහොම යද්දී මේ තව පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් කරා හොස්පිටල් එකේ. ඌ ඇඩ්මිට් කරලා තිබ්බේ නානා ඉන්නකොට. හරි? නානා ඉන්නකොට වැටිලා. හරිද? දැන් අපිට සාමාන්‍යයෙන් නනායිද්දි මිනිස්සු සීනතර වෙන්නේ නැහැ නේ. අප වතුරනේ නාන්නේ. නේද? අපි සීනතිය වහරන්නේ වතුර ගහලානේ. මේ කතාව දෙන්නේ. එහෙම වෙන්න බෑ. නනායිද්දි කොහොමද මේ සීනතිය වෙන්නේ? තේරුණාද? ඒ ડોක්ටර්ස් වගේ ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ දිගින් දිගට බලන්න දැන් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා පේෂන්ට්ස් ලා වැඩි වෙනවා දැන් මේ කියන්නේ සිටි එකේ. හරි? එන්න වැඩි වෙනවා. හරි. හොයාගන්න විදියන්නේ. ඊට පස්සේ ડોක්ටර්ස්ලා හිතුවා මේක වෙන්නේ වතුරෙන් එන්නද කියලා. මොකද වතුර මිනිස් පාවිච්චි කරනවානේ. ඒකෙන්ද ડોක්ටර්ස්ලා ඒක ඉන්වෙස්ටිගේෂන් කරලා කිව්වා වතුර බොන්න උණු කරලා නිවල වතුර බොන්න කියලා. හරිද? ඒක ටික කාලයක් බැලුවා. මාස එකමාරක් බැලුවා. ඒත් නෑ අර විදිහම දෙන්න ඇඩ්මිට් වෙනවා. ඊයසේ ડોක්ටර්ස් හිටම මිනිස්සු බොනවනේ. මොන හරි බොන මොකක් හරි එකකින් අරක්කු වගේ බොන එකකින් මොකක් හරි එකකින් තමයි මේ මිනිස්සු ලෙඩ වෙන්නේ කියලා හිතුවා. අයි අරුගේ ඉන්දියන් ඔක්කොම කමාදක් තියෙන්නේ. දැන් කමාලා ඇහැරලුන් ඉන්නවනේ. දැන් ඉන්ද කරලා පස්සේ ඇහැරනකොට අපේ යම් කිසි දෙයක් මතකයි මොකද උනේ කියලා සිටුේෂන් එක. දැන් කමා වුණාට පස්සේ සාමාන්‍ය මතක නැහැ මොකද උනේ කියලා. පරදේම මතක නැහැ. දැන් අපි අර ඉස්සරකට අහන්නත් බෑනේ මොකද උඹට උනේ කියලා. ගාන හිස්ටරිය ලියන්න බෑ කවදාවත්. ඒකලා ප්‍රශ්න ડોක්ටර්. ඊළඟ ඕම කියලා පස්සේ බැලුවා මේ සත්තු ඔය බල්ල පූසු ඒවා නැතිව සත්තු ඉන්නේ. උණුත් දැන් අර මේ කලන්දාල වැටෙනවා දැන් උන් තර විදිහට තමයි. හරි. ඊළඟ හොයාගන්න හේතුව මොකක්ද දන්නවද? ඊළඟ හොයාගත්ත එක තමයි එයාලගේ සිටි එකේ එයා පොලියුෂන් එක වැඩි. අතා දෙනවා පිටින්. එයා පොලියුෂන් එකනේ එයාලගේ වැඩිපුරම තිබ්බේ එයා පොලියුෂන්ස් මොනවද? කාබන් මොනොක්සයිඩ්. මේ කාබන් මොනොක්සයිඩ් වලින් මොකක් කරනවද? බ්‍රේන් එකේ ඉදි කරනවා. ආගෙන පාකින්සන් කියලා ලඩක් කියනවා තියෙනවා නේ. පාකින්සන් එක කියලා කරා. ඔය ලෙඩ ගත්තේ අධික. කාබන් මොනොක්සයිඩ්. හරි. ඕවගේම කේස් එකක් ලංකාවේ වුණා මට මතක නෑ. ඔය මම ඔය හොස්පිටල් එක වැඩ කරනකොට ඉන්වෙස්ටිගේෂන්ස් වලදී මට මතකයි ඔය පොත්පත් කියවද්දී අපිට එනවා හිස්ටරි කියවන්න වෙනවනේ. කියවන්නේදී මම කියපු දායක තිබ්බ ඔය හිස්ටරි පත්තරේ වල මම තේරෙන්නේ. මේ ඒකේ තිබ්බා මේ ගෙදර නෝර්ලි පැත්තෙන්දී සීතල වැඩිකමට ගේ ඇස් ගිනිමැලයක් ගත්තා. හරිද? ගිනිමැලයක් ගහලා ගෙදර කට්ටිය නිදාගෙන රෑ කාමරේ يعني ගෙදර මුළු සම්පූර්ණයෙන්ම මේ ක්ලෝස් වින්ඩෝස් ඩෝර්ස් ඔක්කොම ක්ලෝසින්. තේරෙනවද? බර්න් වෙනවා කියන්නේ. තුම තියෙනවනේ. තුම දැන් ගේම් ගිහින් කොහෙවත් යන්නේ නැහැ. කතා දෙනවා. එතකොට දැන් ඔයා දන්නවා බර්නින් ඉන්කම්ප්ලීට් බර්නින් මොනම බර්නින් එක ඔක්සිජන් එක බර්න් වෙන්නේ. මතක නේද? පොදු හීට් එක තියෙනවා. මතක නේද? කම්බිෂන් එක තියෙනවා ටෙම්පරේචර් එක මතක නේද ටෙම්පරේචර්. ඒකනේ බර්න් වෙනවා ඔක්සිජන් බර්න් වෙන්නේ. ඒ බර්න් වෙන ඔක්සිජන් ඔක්කොම දැන් කාමරයේ තියෙන ඔක්කොම දැන් ගේ දෙන ඔක්සිජන් ඔක්කොම බර්න් වෙලා ඉවරයි. කතා වෙනවා. ඊට එදිරින් යාට ඉන්කම්ප්ලීට් බර්නින් එකක් වෙන්නේ නැහැ. අයියේ තියෙන ඔක්සිජන් නැහැනේ බර්න් වෙන්නේ. දැන් අර ගින්දර මොකද වෙන්නේ? ටික දිවෙනවා. මතකද ඔයාලට ඔය පරීක්ෂණයක් කරා මේ ටෙස්ටිං එක කරා මතකද දන්නේ නැහැ නේ. අර ඉටිපන්දමක් පත්තු කරලා ඉටි කාලේ කරලා දිවලා. පත්තු කරලා තියලා ග්ලාස් එකකින් හොමයිල වහනවා. මතකද? ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ දැල්ල පත්තිලා ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඒ නිවිලා. ඇයි හේතුව? අර මේ ස්පේස් එකේ තියෙන ඔක්සිජන් වත්තුම මෙයා බර්න් කරාට පස්සේ ඒක නිවෙනයි ඔක්සිජන් නැහැ නේද? බර්න් වෙන්නේ නැහැ. මතකද? ඒ වගේ තමයි අර කට්ටිය මුළුයි. ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ අර ඔක්සිජන් ඔක්කොම බර්න් වෙලා ඉවරයි. දැන් අන්බර්නින් යන ඉන්කම්ප්ලීට් බර්නින් යතෝ ඉන්නේ. අර්ධ දහනක් කියලා කියන්නේ අර්ධ දහනක් තමයි. කම්ප්ලීට් එකේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඉන්කම්ප්ලීට් එකේ කියන්නේ කාබන් මොනොක්සයිඩ්. දැන් මොකද? දැන් ඉන්හෙලින් කරන්නේ මොකක්ද? කොහොමද? උස්මාරා හાર્ට් එක සම්පූර්ණ කරේ මොනවද? කාබන් ඩයොක්සයිඩ්. ඒ ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් නේ. ඒතර පම්ප් කරන්නේ මොනවද? ඔන්න ඔය මරලා ගියා කට්ටිය. මේ කතාව තේරෙනවද කියන්නේ? ඒක තමයි ආ දැකලා ගෙවල් වල මේ උළුවස්සේ දැකලා තියෙනවනේ උළුවස්ස වල මම. උඩ මෙන්නක කවුළු තියනවා නේ මම කවුළු. අයියෝ කවුළු දෙන්න. ඉරෙලියෙන්ද?
නෑ ඇයි ඒක outer inner oxygen exchange කරනවා දැන් තේරෙනවද එහෙනම් මේ වගේ ක්ලාස් කරනකොට මොකද වෙන්නේ මොකද ඇතුලේ සම්පූර්ණ එයා මොකද කැරේ හීට් එකක් ඒ වගේ මෙහෙම තිබ්බම මොකද වෙන්නේ අවුලක් එන්නේ අර කට්ටිය තේරෙන්නේ තිද්දයි යනවනේ ඉතින් චුට්ට හරි යනවනේ ඔන්න ඔය ඒස් එක සෙල්ලම් නෑනේ